ආයිබෝවන් දරුවනේ සුබස අපි අද ඔයගොල්ලන්ගේ ගෙදරට ආවේ සාමාන්‍ය පෙළ විභාගයේ රචනා ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටලු තියෙන දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක් අරගෙන. ඔයගොල්ලෝ දන්නවා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ රචනා ප්‍රශ්නයට ලකුණු 25ක් ලැබෙනවා. එතකොට ඒ ලකුණු 25 ගන්න නම් ඔයගොල්ලෝ හොඳ රචනාවක් ලියන්න ඕනේ. ඒ ලබා දීලා තියෙන විස්තර 4 අතරින් ඔයාට හොඳටම ලියන්න පුළුවන් එක කියවලා බලලා කරුණු හරියට ගොනු කරලා ඒ වගේම සංවිධානාත්මක විදියට නිර්මාණශීලීභාවයත් එකතු කරලා ඒ රචනාව සම්පූර්ණ කරන්න ඕනේ. ලකුණු 25ක් ලබා ගන්නවා කියන එක ඊටාම අමාරු කාර්යයක්. ලියන කියන කටයුතු හරි පිළිවෙලකට කරන්න නැති දරුවෙකුට. ඒ නිසා පොඩි සහයෝගයක් දෙන්න හිතුවා මෙන්න මේ විදියට. ඔයගොල්ලෝ දන්නවා අපේ සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධයෙන් කතා කරාම රචනා මාතෘකා කිහිපයක් තියෙනවා අපිට නිතර දැක ගන්න පුළුවන් විදිහේ මාතෘකා. සමහර විට ඔයගොල්ලෝ ඒවා දැකලා ඇති පළාත් ප්‍රශ්න පත්‍රවල, සමහර විට ඔයගොල්ලෝ අනුමාන ප්‍රශ්න පත්‍රවල මේ රචනා ප්‍රශ්න දැකලා ඇති. එමත් නැත්නම් අපේ සාමාන්‍ය පෙළ පහුගිය ප්‍රශ්න පත්‍රවලත් මේ රචනා ප්‍රශ්න දැකලා ඇති. එතකොට අද මම තෝරගත්තේ ඒ වගේ එක රචනා ප්‍රශ්නයක්. ඒ තමයි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් අපට ලැබෙන්න පුළුවන් රචනා ප්‍රශ්නය. සමහර විට මේක 2026 වසරේ රචනා ප්‍රශ්නයකට එකතුවක් වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් අපි බලමු මෙන්න මේ වගේ රචනාවක් ආවොත් අපි කොහොමද කරුණු ගොනු කරන්නේ කියලා. බලන්න මගේ රචනා ප්‍රශ්නය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට පොදු ප්‍රවාහන සේවයක් පැවතීම ආර්ථික වශයෙන් වාසිදායකය. ලෝකයේ ධනවත් රටවල් පවා පොදු ප්‍රවාහනීය භාවිතයෙන් එම රටේ මිනිසුන්ගේ මුදල්, කාලය, හා ශ්‍රමය ඉතිරි කර ගනී. පෞද්ගලිකව වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නැති බොහෝ පිරිස් අප රටේ භාවිත කරන්නේද පොදු ප්‍රවාහනයයි. එහෙත් ගුණාත්මක පොදු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ස්ථාපනය වන තුරු මිනිස් ජීවිත අනාරක්ෂිත බව එදිනෙදා දකින අසන ප්‍රවෘත්ති වලින් අපට පෙනේ. පොදු ප්‍රවාහන පද්ධතියේ දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම වගකිව යුත්තන් අතින් සිදුවිය යුතු කාර්යකි. මෙන්න මේ රචනා විස්තරයට අදාළව තමයි අද අපි රචනාවට කරුණු ගොනු කරන්න උත්සාහ කරන්නේ. දැන් ළමයි ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් කතා කරාම ලංකාවේ මොන වගේ පොදු ප්‍රවාහන සේවයක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකයි මේ පළවෙනි කරුණේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා දෙක වෙන්නේ බස් රථ හා දුම්රිය සේවය කියලා. ඒ අතරිනුත් බස් රථ සේවය ප්‍රමුඛ වෙනවා. ශ්‍රී ලංකාවේ බස් රථ සේවාවත් තව ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික කියන මට්ටමින්. ඒතර රාජ්‍ය මට්ටමින් ලංගම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය වෙනවා. පෞද්ගලික අංශය ගත්තාම පෞද්ගලික බස් රථ හිමිකරුවන් මගින් පෞද්ගලික බස් රථ ධාවනය කෙරෙනවා. එතකොට අපි දැන් කොහොමද මේ ප්‍රශ්නේ කියලා තියෙන කරුණු ටිකත් අරගෙන මේ රචනාව ඉස්සරහට ගෙනියන්නේ කියලා බලමු. අපි ඉස්සෙල්ලම කියන්න ඕනේ බස් රථ සේවය සම්බන්ධයෙන් අපිට දකින්න තියෙන තත්ත්වය අද වෙනකොට. අනාරක්ෂිත ලෙස බස් රථ ධාවනය කිරීම ඒක අපි එදිනෙදා ප්‍රවෘත්තිවල පත්තරවල නිතර දකින දෙයක් නේ. එතකොට බලන්න වරහන් ඇතුළේ දීලා තියෙන කරුණ එකිනෙකා සමග තරඟ කරමින් මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම බස් නැවතුම් පොළවල් වල නොනවත්වා මාර්ගයේ අතරමඟ මගීන් රථයෙන් බැස්සවීම මෙන්න මේ වගේ අනාරක්ෂිත විදියට බස් රථ ධාවනය කිරීම සිදු වෙනවා වර්තමානයේ. ඊළඟට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ලබාගෙන ලියපැදවීම කරනවා. ටිකට්පත් ලබා නොදීම මේකත් බස් රථවල දකින්න තියෙන තත්වයක්. බස් රථයට අනවශ්‍ය ලෙස විදුලි බුබුලු සවි කිරීම, වාමුවාව ආවරණය වන ලෙස මල් වැල් හෝ වෙනත් අලංකාර ද්‍රව්‍යයන්ගෙන් පිරවීම, රිදී පාට යකඩ කොටස් යොදා අනවශ්‍ය සැරසිලි සිදු කිරීම. ඔයගොල්ලෝ වටපිටාව ගැන දැනුවත් නම් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් අද වෙනකොට නීතියක් වෙනමම ක්‍රියාත්මක වෙනවා මේ වාමුවා කවුළු අපි කියන්නේ වින් ස්ක්‍රීන් එක කියලා. ඒක වැහෙන්න විවිධ මල් වැල් අලංකාර ද්‍රව්‍ය රූප පින්තූර ඒ වගේ දේවල් තියන්න බෑ කියන නීතිය දැන් ක්‍රියාත්මක වෙනවා. නමුත් තවමත් බස් රථවල ඇතැම් බස් රථවල අපිට ඒ තත්ත්වය දකින්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට රචනාවේදී කරුණු දක්වන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි નિયમિત කාලසටහනකින් තොරව බස් රථ ධාවනය කිරීම. ඒක තමයි අර තරඟකාරීත්වයටත් හේතුවක් වෙලා තියෙන්නේ. Tamanට දීලා තියෙන කාලය අතරතුර නෙමෙයි බස් රථ ධාවනය කරන්නේ ඇතැම් බස් රථ. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඇතැම් බස් නැවතුම් පොළවල ඉතා වැඩි කාලයක් බස් රථ නවත්වාගෙන සිටීම. ඒ කියන්නේ සෙනග මදි වගේ දැනෙනවා නම් ඒගොල්ලෝ බස් රථය ටිකක් වැඩි වෙලාවක් විනාඩි 20ක් විතර නවත්තගෙන ඉන්න උත්සාහ කරනවා. එහෙම කරාම අර කාලසටහන ඔක්කොම අවුල් වියවුල් තත්යකට යනවා.
ඊට පස්සේ ඉතින් බස් රථ අතර රේස් එකක් තරඟයක් ආරම්භ වෙනවා. ඉතා ഘോഷාකාරී ලෙස නලාව නාද කරමින් බස් රථ ධාවනය කිරීම ඒකත් අපේ රටේ දකින්න තියෙන තත්ත්වයක්. ඔයගොල්ලෝ දන්නවා සමහරක් බස් රථ මේ ගීත පවා වාදනය කරනවා මේ නලාව පාවිච්චි කරලා. දියුණු රටවල් වල අපි නලාව පාවිච්චි කරන්නේ නැති තරම්නේ. නමුත් අපේ රටවල් වල ඒ తত্ত্বය පොදු ප්‍රවාහනය තුල දකින්න තියෙනවා. ඔන්න බස් රථ සම්බන්ධයෙන් ගත්තහම අපිට වර්තමානයේ తত্ত্বය මෙන්න මේ කරුණු හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා දුම්රිය සම්බන්ධයෙන් තියෙන తত্ত্বය කියන්න. નિયમિત කාලසටහනට ධාවනය නොකිරීම. තියෙන කාලසටහන එහෙට මෙහෙට වෙලා තමයි ධාවනය කරන්නේ. සමහරක් වෙලාවට දුම්රිය පරක්කු වෙනවා, පැය භාගයක්, පැයක් ඒ වගේ පරක්කු වෙනවා. මේ රටේ ජනතාවගේ කාලය තමයි මේ සඳහා වැය වෙන්නේ කියන එක ඔයා රචනාවේදී කියන්න ඕනේ. ඊළඟට ප්‍රමාණවත් තරම් දුම්රිය නොයදවීම. අපිට තියෙන දුම්රිය ප්‍රමාණය ඊටම අඩුයි. ඒගොල්ලෝ ඒක දන්නවා. ඒකෙනුත් ප්‍රමාණවත් තරම් අවශ්‍ය කාල සීමාවේදී ප්‍රමාණවත් තරම් දුම්රිය නොයදවීමක් අපිට පේන්නේ. ඒ කියන්නේ පාසල් ආරම්භ කරන සහ පාසල් අවසන් කරන කාල සීමාව, කාර්යාල වේලාවන් මෙන්න මේ වගේ කාල සීමාවන් වලදී වැඩි පිරිසක් මේ දුම්රිය පොදු ප්‍රවාහන ක්‍රමය අනුගමනය කරනවා නැත්නම් ඒක භාවිත කරනවා. ඒ වගේ අවස්ථාවන් වලදී වැඩි දුම්රිය ප්‍රමාණයක් අපිට යොදවන්න සිද්ධ වෙනවා. ඒ වගේ නැති වුනහම විශාල තදබදයක් දුම්රිය තුල දකින්න තියෙනවා. ඊළඟට අනාරක්ෂිත ලෙස පාපුවරුවේ පවා මගීන් රැගෙන යාම මේක ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති දෙයක්. එදිනෙදා ඔයගොල්ලෝ කෝච්චි පාරක් ගාව අපි වාහනයක් නවත්තගෙන බලන් හිටියොත් ඔයගොල්ලන්ට පේනවා ගොඩාක් දෙනෙක් පාපුවරුවේ එල්ලිලා ගමන් කරනවා. දැන් දියුණු රටවල් වල නම් මේ තත්ත්වය දකින්න නැහැ. නමුත් අපේ වගේ රටවල් වල අර පාපුවරුවෙන් එළියේ 7 දෙනෙක් 8 දෙනෙක් විතර අපිට දකින්න තියෙනවා එල්ලිලා පාපුවරුවේ ගමන් කිරීම. එතකොට මේ අර ඇතුළේ තියෙන තදබදයත් මේකට හේතුවක් වෙලා තියෙනවා. දුම්රිය ප්‍රමාණය මදිවීමත් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු පිළිබඳව ඔයාට රචනාවේදී කියන්න පුළුවන්. ඊළඟට නිසි පරිදි දුම්රිය මාර්ග හා දුම්රිය නඩත්තු නොකිරීම. ගොඩාක් වෙලාවට දුම්රිය හරිම අපිරිසිදු තත්යකට පත් වෙලා තියෙන ඔයගොල්ලෝ දැකලා ඇති. ඒකට මගීනුත් වග කියන්න ඕනේ. ඔයාලට රචනාවේදී ඒක ලියන්න පුළුවන්. සමහරක් අය සීට් කවර් වල උඩ කකුල් තියාගෙන යන අවස්ථා තියෙනවා මගීන් නැති අවස්ථාවලදී. ඊළඟට මොන හරි දෙයක් කෑවොත් බිව්වොත් ඒව ඔක්කොම ඒ කෝච්චි පෙට්ටිය ඇතුළෙම දමලා යන තත්ත්වයක් තියෙනවා. ඊළඟට අපේ ලංකාවේ දුම්රිය වල තියෙන වැසිකිලි පහසුකම් පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි දූවිලි කුණු ජරාව එවෙන් පිරිච්ච තත්ත්වයක් තියෙනවා. ඒවා නිසි පරිදි නඩත්තු වෙලා නැහැ. අනිත් පැත්තෙන් දුම්රිය මාර්ගවලත් මේ තත්ත්වය තියෙනවා. දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොවීම නිසා තමයි ගොඩක් වෙලාවට පීලිපැනීම වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා දුම්රිය පරක්කු වෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු සම්බන්ධයෙන් ඔයාට ඔයාගේ ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධ රචනාවේදී ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි මේ කරුණු ටික ඔක්කොම කිව්වනේ. හරි. දැන් ඊට පස්සේ ඔයාගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔයා සාමාන්‍ය පෙළ දරුවෙක් විදියට ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ඔයා මේ ප්‍රශ්නවලට ඉදිරිපත් කරන යෝජනා මොනවද කියලා. එතකොට ඔන්න යෝජනා කිහිපයක් මම ඔයාලට දීලා තියෙනවා. අහඹු ලෙස ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීම. පොලිසියට පුළුවන් අහඹු විදියට බස් රථ පරීක්ෂා කිරීම සිදු කරන්න. ඊළඟට ලබා දෙන දඩ මුදල වැඩි කිරීම හෝ අනාරක්ෂිත ධාවකයන්ගේ බලපත්‍රය අවලංගු කිරීම. ඒ දෙකම අපිට කරන්න පුළුවන් දෙයක්. දඩ මුදල් විශාල වශයෙන් වැඩි කළොත් වැරදි කිරීම අඩු කරගන්න පුළුවන් වෙයි. අනිත් පැත්තෙන් අනාරක්ෂිත විදිහට ධාවනය කරන අයගේ රියදුරු බලපත්‍රය අවලංගු කරන්න පුළුවන්. ඒ වගේම තමයි බස් රථයටත් තියෙනවා බස් රථ ධාවනය සඳහා බලපත්‍රයක්. ඒ බස් රථයේ බලපත්‍රයත් අවලංගු කිරීමේ හැකියාව රජයට තියෙනවා. පොලිසිය ස්වාධීනව කටයුතු කරමින් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම. ඔයගොල්ලෝ එදිනදා ජීවිතයේදීත් සමහරක් වෙලාවට අම්මලා තාත්තලාත් එක්කත් කතා කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති. කියන්නේ පුංචි වාහන හැම එකක්ම පොලිසියෙන් සෝදිසි කරනවා. නමුත් මාර්ගවලදී මේ මාර්ග නීති කඩ කරමින් ගමන් කරන පෞද්ගලික බස් රථ මේ වගේ බස් රථ වලට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ හරිම අඩුවෙන් කියලා. ඉතින් ඒ නිසා ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම කියන එක සම්බන්ධයෙන් වාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි දියුණු රටවල් වල තියෙනවා ක්‍රමවත් CCTV කැමරා පද්ධති. ඒ අනුව වැරදි කරන කෙනා ඒ වැරද්ද කරත් පසුව එයාගේ ගෙදරටම දඩකොලය අවශ්‍ය දඩකොලය નિયમિત පරිදි ගෙවන්න කියලා දැනුම් දෙනවා. දැන් අපේ රටේ ඒ තත්ත්වයක් නැති වුණත් අඩුම ගානේ කාර්යබහුල නාගරික සීමා තුල පමණක්වත් ක්‍රියාත්මක මට්ටමේ පවතින පැය 24 පුරා ක්‍රියාත්මක මට්ටමේ පවතින CCTV කැමරා පද්ධතියක් ස්ථාපිත කරන්න පුළුවන් නම් ඒක පොලිසිය විසින් මෙහෙයවීම් සිදු කරන්න පුළුවන් නම්
ගොඩක් වැරදි කිරීම් අඩු කරගන්න පුළුවන් වෙයි. ඊළඟ එක තමයි අනාරක්ෂිත ස්ථානවලට දුම්රිය ගේට්ටු යෙදවීම. ගොඩක් අනාරක්ෂිත ස්ථාන තියෙනවා ලංකාවේ. ඒවේ දුම්රිය ගේට්ටු කැඩිලා එහෙම නැත්නම් දුම්රිය ගේට්ටු හදලම නැහැ. ඒ වගේ ස්ථාන හඳුනාගෙන ඒවට දුම්රිය ගේට්ටු යෙදීම කරන්න පුළුවන් කියලාත් ඔයාට යෝජනා කරන්න පුළුවන්. ඊළඟට අපරීක්ෂාකාරීව රථ ධාවනය කරන රියදුරන් පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මට්ටමේ පවතින දුරකථන හෝ මාර්ගගත පැමිණිලි අංශයක් ස්ථාපනය කිරීම. මේකත් ඉතාම හොඳ වැඩක්. කවුරු හරි කෙනෙක් රථය තමන් ගමන් කරන රථය නෙමෙයි තමන්ට සමහරට පේනවා වෙන්න පුළුවන් ඉදිරියෙන් යන බස් රථය මෙහෙමයි ගමන් කරන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අදාළ අංශයක් දැනුවත් කරන්න පුළුවන් පිළිගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක වන පැමිණිලි අංශයක් ක්‍රියාත්මක වුණොත් අපිට පුළුවන් මේ ප්‍රශ්න තවදුරටත් අඩු කරගන්න. අනිත් එක තමයි මගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මගී ජනතාව දැනුවත් කිරීමට පොලිසියේ සහාය ලබා ගන්නත් ඕනේ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ සමහරක් මගීන් දන්නේ මේක මගේ අයිතියක් කියලා. තමන්ගේ ආරක්ෂා සහිත ගමනක් ලබා ගැනීම මගියෙකුගේ අයිතියක්. සහ ඒ තමන් ගමන් කරන පොදු ප්‍රවාහන සේවයේ ඒ අදාළ රථය යම්කිසි අනාරක්ෂිත තත්ත්වයකින් නම් ගමන් කරන්නේ ඔබට ඒ පිළිබඳව අයිතියක් තියෙනවා කතා කරන්න මේ විදිහට යන්න එපා කියන එක දක්වන්න. ඉතින් මෙන්න මේ වගේ ජනතාව දැනුවත් වෙලා නැති නිසාත් නිහඬව නිශ්ශබ්දව වැරදි කරන අයට වැරදි කරන්න ඉඩ ලබා දීම නිසාත් අද වෙනකොට පොදු ප්‍රවාහන සේවය මේ ගැටලුකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ ළමයි ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධ තත්ත්වය. මේ වගේ රචනාවක් ආවොත් අපි මොනවද ලියන්න ඕනේ? පොදු ප්‍රවාහනය කිව්වහම බස් රථ ගැන විතරක් කතා කරන්න එපා. දුම්රිය ගැනත් කතා කරන්න. ඒවැය තියෙන ගැටලු කතා කරන්න. බස් රථවල තියෙන ගැටලු කතා කරන්න. ඊට පස්සේ අවසානයේ ඔයාගේ යෝජනා ඉදිරිපත් කරන්න. ඔන්න එහෙනම් අද අපි මේ මාතෘකාව මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ මම ආයෙමත් ඔයගොල්ලන්ට අරගෙන එනවා තවත් වැදගත් වෙන මාතෘකාවක් රචනාවලට අමාරු දරුවන්ට උදව්වක් වශයෙන්. හොඳයි. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.